ඔන්න අද අපි කතා කරන්නේ ඔස්ටියෝපොරොසිස් රෝගීන් ලබා ගන්න ඇලොන්ඩොනේට් සෝඩියම් ඖෂධය ගැන. ඇලොන්ඩොනේට් ඖෂධයෙන් කරන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඔස්ටියෝපොරොසිස් තියෙන රෝගීන්ගේ දිරා යන අස්තිවල දිරා යන වේගය අඩු කරන එක තමයි ඇලොන්ඩොනේට් සෝඩියම් වලින් සිදු කරන්නේ. ඇලොන්ඩොනේට් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නේ මිලිග්‍රෑම් 70ක් සතියකට එක්වරක් විදිහට. ඇලොන්ඩොනේට් සෝඩියම් ඖෂධය බොන ඔයාලා ඒ ఔෂධය හරියටම බොනවද කියලා බලන්නකෝ. ඇලොන්ඩොනේට් බොන්න ඕනේ කොහොමද කියලා මම අද කියලා දෙන්න යන්නේ. ඔයාලා බොන්නේ ඒ විදිහට නෙවෙයි නම් අද ඉඳන්වත් මෙන්න මේ විදිහට ඇලොන්ඩොනේට් ගන්න පුරුදු වෙන්න. ඇලොන්ඩොනේට් කියන ඖෂධය උදෑසන අවදි වුණු ගමන්ම ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා උදෑසන ආහාරයට විනාඩි 30කට කලින්වත් ඇලොන්ඩොනේට් පෙත්ත ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඇලොන්ඩොනේට් පෙත්ත ලබා ගත්තට පස්සේ නිදාගෙන ඉන්න ඉරියව්වකට යන්න කිසිසේත්ම කරන්න එපා. මොකද ඔයාලගේ අන්න සෝත්‍රයට හානි වෙන්න පුළුවන්. අන්න සෝත්‍රය පසුකාලීනව තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇලොන්ඩොනේට් බෙහෙත් පෙත්ත වතුර වීදුරුවක් එක්කම බොන්න පුරුදු වෙන්න. ඇලොන්ඩොනේට් බෙහෙත් පෙත්ත වෙනත් කිසිදු දියරයක් සමග ලබා ගන්න එපා. ඒ කියන්නේ තේ, කෝපි, බීම වර්ග ඒ වගේ දේවල් එක ලබා ගන්න එපා. එතකොට ඖෂධය අපේ ඇඟට අවශෝෂණය වන ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ විදිහට ඇලොන්ඩොනේට් පාවිච්චි කරොත් ඔයාලට දැනට තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩාක් දුරට අඩු වෙන්න පුළුවන්. එන්න දැනගෙන බෙහෙත් බොන්න. අපි වෙල්නස් ෆාමසි දඹුල්ල.